සුබ දවසක් ඔයාට. හවසට තේ එකක් බොන ගමන් කන්න ගොඩාක්ම ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් කෑමක් තමයි අද මම ඔයාට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක හදාගන්න ඔයාට ගොඩක් දේවල් ඕන වෙන්නේ නැහැ. ඔයාගේ ගෙදර ගෙනාපු අල ටිකකුයි ඉතුරු පාන් ටිකකුයි තියෙනවා නම් ගොඩාක්ම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනින්ම බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම ඔයාට පාන් පෙති 3-4ක් ඕන වෙනවා. ඉතින් ඔයාගේ ග්‍රයින්ඩ් කප් එක අරගෙන පාන් පෙති ටික මෙන්න මේ වගේ පොඩියට කඩලා එකතු කරගන්න. දැන් අපි පුංචිම කෑලි වෙනකම් පාන් ටික හොඳට කුඩු කරලා අරගමු. ඉතින් පවුඩර් එකක් වෙනකම්ම කුඩු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි පුංචි පුංචි කෑලි තියෙන තරමට කුඩු කරගන්න. පාන් කුඩු එක මෙහෙමම තියාගෙන දැන් අපි කරි එක හදාගෙන ඉමු. භාජනයක් ලිපේ තියලා තෙල් මෙස් හැඳි දෙකක් එකතු කරගන්න. තෙල් ටික හොඳට රත් වුණාම පොඩියට කපාගත්ත සුදු ලුණු බික් එකක් එකතු කරගන්න. පොඩියට කපාගත්ත අවු මිරිස් කරල් දෙකක් වගේ. ඒ වගේම පොඩියටම කපාගත්ත ලුණු ටිකකුත් එකතු කරගන්න. ඉතින් මෙතන මම සාමාන්‍ය තරමේ ලොකු ලුණු ගෙඩි එකක් තමයි අරගෙන තියෙන්නේ. දැන් අපි මේ දේවල් ටික හොඳට සුවඳ එනකන් ටෙම්පරාදු වෙන්න තියාගමු. ඊට පස්සේ මෙතන මම අරගෙන තිනවා ග්‍රේට් කරගත්ත පුංචි කැරට් අල එකක්. ඉතින් කැරට් ටික එකතු කරගෙන ආපහු හොඳට කලවම් කරගන්න. කැරට් ටික ටිකක් මැල වෙනකන් මේක අපි ලිපේ තියාගමු. ඊට පස්සේ කෑලි මිරිස් තේ හැඳි දෙකක් එකතු කරගන්න. කහ කුඩු තේ හැඳි කාලක් වගේ. බෙදපු 3-5 කුඩු තේ හැඳි එකක් එකතු කරගන්න. මස් කරි 3-5 කුඩු තියෙනවා නම් ගොඩක්ම රසයි. ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගෙන ඔයාට අවශ්‍ය තරමට ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. ආපහු මේ දේවල් ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න. ඊගාවට මෙතන මම අරගෙන තිනවා තම්බලා පොඩි කරගත්ත අල. ඉතින් ලොකු අල 3ක් තමයි මම තම්බලා අරගත්තේ. අල ටිකක් ටෙම්පරාදුවට එකතු කරගෙන ආපහු හොඳට කලවම් කරගන්න. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයා මුලින්ම ග්‍රයින්ඩ් කරගත්ත පාන් කුඩු වලින් මිස හැඳි 5-6ක් වගේ මිශ්‍රණයට එකතු කරගන්න. ඊට පස්සේ අල ටික හොඳට පොඩි කරගන්න ගමන් මේ වගේ හොඳට කලවම් කරගන්න. එක ගුලියකට වගේ හැදෙනකන් අල ටික හොඳට පොඩි කරගන්න. ඉතින් මම හදාගත්ත කරි එකේ පාට ටිකක් මදි වගේ. ඒක නිසා මම මිරිස් කුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගත්තා. ඔයාටත් අවශ්‍ය නම් මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. අන්තිමටම මෙතන මම පොඩියට කපාගත්ත කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරගන්නවා. ඉතින් කොත්තමල්ලි කොළම අවශ්‍ය නැහැ. ඔයාට මේ වෙනුවට ලීක්ස් කොළ ටිකක් හරි ලුණු කොළ ටිකක් හරි එකතු කරගන්න පුළුවන්. කොහොම වුණත් ඔයා කොළ ಜಾති ටික එකතු කරගත්තට පස්සේ ලිපේ ගින්දර ඕෆ් කරගෙන කලවම් කරගන්න. ඉතින් අපි මේ කරි එක හදාගත්තට පස්සේ මේක ටිකක් නිවෙන්න තියන්න ඕන. ඊට පස්සේ මෙතන මම ග්‍රේට් කරගත්ත චීස් ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් මේක අත්‍යවශ්‍යම නැහැ. හැබැයි චීස් ටිකක් එකතු කරගත්තාම මේක ගොඩක්ම රසයි. එහෙම නැත්නම් මේ කරි එක අපි හදාගත්ත විදිහට මේක නිකුණුත් ගොඩක්ම රසයි. ඉතින් ඔයා කැමති නම් චීස් ටිකක් එකතු කරගන්න. කොහොම වුණත් චීස් එකතු කරගන්නවා නම් කරි එක නිමුණට පස්සේ එකතු කරගන්න. ඊගාවට ඔයාගාව තියෙනවා නම් මෙන්න මේ වගේ අයිස්ක්‍රීම් කෝටු ටිකක් අරගන්න. ඉතින් අයිස්ක්‍රීම් කෝටු නැත්තම් ඔයාට පුළුවන් ටිකක් දිග ටූත් පික් පාවිච්චි කරන්න. එහෙම නැත්තම් ටිකක් මහත ඉරටු ටිකක් අරගෙන හොඳට සුද්ධ කරලා මෙන්න මේ උසට කපා ගන්න. ඊට පස්සේ ඔයා හදාගත්ත කරි එකෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයක් අරගන්න. මෙස හැඳි දෙකක වගේ ප්‍රමාණයක් මේ විදිහට අතින් පොඩ්ඩක් හදාගෙන අයිස්ක්‍රීම් කෝටුව මෙන්න මේ විදිහට ඇතුලෙන් තියාගෙන අයිස් පලං එකක හැඩයට මෙන්න මේ විදිහට හදාගන්න. මෙන්න මේ වගේ අතින් ලස්සනට හදාගන්න. අයිස්ක්‍රීම් කෝටුව පිරෙන්න මල මිශ්‍රණය තියාගන්නේ නැහැ. අතින් අල්ලගන්න ලේසි වෙන්න අයිස්ක්‍රීම් කෝටුවේ මෙන්න මේ තරමට ඉඩ තියාගන්න. ඉතින් මේක හදාගත්තී ඔයාලා මේ විදිහට ස්ටික් පාවිච්චි කරලම හදන්න අවශ්‍ය නැහැ. ඔයා කැමති නම් රෝල් එකක් විදිහට උනත් නිකම්ම හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ ලොලිපොප් එකක් විදිහට හදාගත්තාම ගෙදර ඉන්න පුංචි බබාලා උනත් මේකට කැමති වේවිනේ. ඒක නිසා පුංචි වෙනසකටත් එක්ක ස්ටික් එකක් පාවිච්චි කරලම මේ විදිහට හදාගන්න. අපි මේ ලොලිපොප් එකට පාන් කුඩු දවට ගන්න ඕන. ඉතින් ඒකට මම මෙතන බිත්තර දෙකක් අරගෙන හොඳට විස්කර ගන්නවා. බිත්තර වලට ඔයාලා ලුණු කුඩු පිංචක් වගේත් එකතු කරගන්න. බිත්තර සාරු පාවිච්චි කරන්න අකමැති නම් ඔයා පාන් පිටි බැට එක හදාගන්න. පාන් පිටි බැට එකටත් ලුණු කුඩු චූට්ටකුයි කෑලි මිරිස් තේ හැඳි භාගයක් වගේත් එකතු කරගන්න. එතකොට ගොඩක්ම රසයි.
ඊට පස්සේ ඉතිරි පාංකුඩු ටිකත් මේ වගේ පැතලි භාජනයකට දාලා ළඟින්ම තියාගන්න. මුලින්ම ඔය හදාගත්ත ලොලිපොප් එක මේ වගේ බිත්තර සාරු වලින් හොඳට පොඟව ගන්න. ඊගාවට පාංකුඩු හොඳට දවට ගන්න. පාංකුඩු එකේ තියලා මෙන්න මේ වගේ රෝල් කරන්න. එතකොට පාංකුඩු ටික හොඳට ඇලිලා හිටිනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔක්කොම ටික හදාගත්තට පස්සේ දැන් අපිට තියෙන්නේ මේ ටික බෙද ගන්න. ඉතින් භාජනයක් ලිපේ තියලා අවශ්‍ය තරමට තෙල් එකතු කරගෙන තෙල් එක හොඳට රත් වෙන්න තියන්න. තෙල් එක හොඳට රත් වුණාට පස්සේ හදාගත්ත ලොලිපොප් ටික මේ විදිහට තෙල් එකට එකතු කරගන්න. ඉතින් ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. නිවාඩු පාඩුව බෙද ගන්න. අනිත් දේ තමයි ඔයාලා තෙලට එකතු කරගද්දි ගොඩක් එකතු කරගන්න එපා. ඔය අරගත්ත භාජනයේ ප්‍රමාණය බලලා ඒ වගේම තෙල් වල ප්‍රමාණයත් බලලා අවශ්‍ය තරමට එකතු කරගන්න. අනිත් දේ තමයි ලිපේ ගින්දර ගොඩක්ම අඩුවෙන් තියාගන්නේ නැහැ. ලිපේ ගින්දර ගොඩක්ම අඩුවෙන් තියාගත්තොත් එහෙම පුපුරන්න බලනවා. ඒක නිසා ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාට වෙනකන් ඔක්කොම ටික බෙද ගන්න. පවුලේ හැමෝම ගෙදර ඉන්න නිවාඩු දවසක මේ වගේ වෙනස්ම කෑමක් හදලා ගෙදර හැමෝමත් එක්ක රස බලන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් පරිස්සමින් ඉන්න.